Hi guys, good morning. සුබ උදෑසනක් ඔක්කොටම මගේ channel එකට වන්දනා. දැන් නම් ඉන්නේ කොට්ටල කැලේ. ඉතින් මෙතනින් තමයි අපේ හැමදාම ගමන පටන් ගන්නෙ. මොකෝ අපි ගාල්ලේ. මෙතනින් තමයි අපේ ගමන පටන් ගන්නෙ. ඉතින් ගිය සතිය අපි ගියා කොහෙද නෝන? පැට්නා. පැට්නා ගියේ. දෙවියන්ට ගිහින් ඊට පස්සේ මංගුදහය බලන්න යන්න ගිහින් හිටන් ඉතින් ඒකත් යන්නේ නැහැ. මොකද උනේ? රෑ වුණා. උන් දැන් මේ සතියේ කල්පනා කරා මංගුදහය බලන්න යන්න ඕනේ. හැබැයි ටිකක් මේ පාන්දර දෙස්නේ ගෙදරින් කෑමේ හදාගෙන කොට්ටර කැලේ තියාන කෑම එකක් කාලා දැන් ඉතින් අපි යන්න හදන කොහෙද? මංගුදහය. අකුරස්ස පහුගොල්ලවත් එක්කම හුලන්දාව වතුයායේ හම් වෙනවා. මේක මේ හුලං කපුල්ලක් එක්ක තියෙන හින්දා තමයි හුලන්දාව වතුයාය කියලා මේකට නම හැදිලා තියෙන්නේ. තා සුන්දර පරිසරයක් ඔස්සේ තමයි හුලන්දාව වතුයාය දිගේ අපිට ඉදිරියට ගමන් කරන්න වෙන්නේ. දෙනියායේ තේ ගොඩක් ප්‍රසිද්ධයි. ඉතා රසවත්ම තේ කියලා. ඉතින් දෙනියායට දැන් කිට්ටු වෙමින් තමයි ඉන්නේ. ඒ තවම පිට බැද්දර මොරවක කොටපොළ පහු කළ තමයි අපිට මංගුදහය දක්වා යන්න තියෙන්නේ. ඒ අතේ ලස්සන තවත් සුන්දර දර්ශනයක් දැක්කා. මුන්රෙක් පිල් විදාගෙන ඉන්දියා. හැබැයි අපි එනවත් එක්කම ඌ පිල් ටික අකුල ගත්තා. මෙතන මීටර් 100ක් දුරින් හැරුණොත් නෙළුව හිනිදුම උඩුගම් පැත්තට හැරෙන්න පුළුවන්. ඒ තව සුන්දර ගමන් මාර්ගයට යන්න පුළුවන්. මේ පාරයින් දීච්ච කුඩා දියැලක් අස්සන් දොළපාරක්ම මතින් තමයි ගලා හැලෙන්නේ. ඇතුළට වෙන්න නම් පොඩි දියැලක් තියෙනවා. ගමන ටිකක් දුර හින්දා අපි දියැල බලන්න ගියේ නැහැ. හරිම අපූර්ව. මේ මම ලංකාවේ දැකපු පළවෙනි කඩේ සේවයක් නොමැතිව අපිට සේවාවක් ලබා ගන්න පුළුවන් කඩයක්. මෙච්චර දූෂණ වෙන රටක මෙහෙම දෙයක් තියෙන එකත් හරිම පුදුමයි. මල් අරගත්තා කැටේට සල්ලි දැම්මා. කොච්චර අපූර්වද? අද ගැටබරු රජමහා විහාර නම් යන්න වෙන්නේ නැහැ. මොකෝ ගමන දුරින් හින්දා. ඉතින් අර මල් කඩෙන් අරන් ආව මලුත් බෝධින් වහන්සේටත් පිරිම වහන්සේටත් පූජා කළා. අපි ගමන යන්න එතනින් පිටත් වුණා. ඔය පේන කඳු වැටියට වෙන්න තමයි විහාරේ හේන තියෙන්නේ. ෆැඩ්නා අපි ගිය සතියේ ගියේ. ඉතින් එදා ඇතේ ඉඳන් මේ පැත්ත දිහා බලන් ඉඳියා. අද මේ ස්ථානේ නම් ඒ පැත්ත දිහා බලන්. මීදුම නිකන් පුළුන් ලොදක් වගේ.
මේ මගේ දැකපු සුන්දර දසුණා. සෙබළු 3 දෙනෙක් ඇල්බීසිය ගහක් ගෙනන් පියබා ගියා පහළට. මේ ඇවිල්ලා පලා කටුස්සා. මෙයා ගොඩක් ඉතින් මේ පැත්තේ ඉන්නවා. බලන්නකො මෙයාගේ රත් පැහැයි. මේ නම් හීම්බෝවිටියා. හොඳ දිවෝසුවක්, හොඳ බෙහෙතක්. මේ මල්ල ගැන නම් එච්චර විස්තරයක් නම් මම දන්නේ නැහැ. මේ ඉතින් පාර දෙපැත්තේ තියෙච්ච ලස්සන මල්. බලන්නකො මේ මලේ කොච්චර ලස්සනද කියලා පොකුරු පිටින්. ඉතින් මේ වගේ සුන්දර වටපිටාවක එක තමයි වංගු 10 පැත්තට යන්න තියෙන්නේ. ඕගොල්ලත් ඉතින් වෙලාවක ඉඳ තිබුණු වෙලාවක ඇවිල්ලා මේ සුන්දරත්වය නරඹන්න. මේ නම් ටිකක් දුරින් තිච්ච බිනරමල්. මාත් අද තමයි ජීවිතේ පළවෙනි තාර දැක්කේ. මේ නම් අඬන හිරියා. අර සිරි සද්දෙන්නේ. මේව යායක්ම මේ පාරේ තිබ්බා. තවත් මේ වගේ විසිතුරු මල් කිහිපයක්ම දැක්කා. කැමරා කාචයට හසු කරගන්න පුළුවන් වුණේ ඉතින් මෙච්චරයි. බලන්න කොච්චර ලස්සනද කියලා. හරියට ඉස්සර නිකන් බොම්බයි මුටයි වගේ. මේ මල් නම් පාර දිගට හරි ලස්සන හැම තැනටම වගේ තියෙනවා. මෙන්න මේ කුඩා දියපාලකින් දකුණට හැරුණොත් ඇඹිලි පිටියට යන්න පුළුවන්. නැත්නම් සූරිය කන්ද හරහා රක්වානට යන්න පුළුවන්. ඉතින් අපි රක්වාන මාර්ගයේ දිගේ තමයි අද ගමනාන්තය දක්වා ගමන් කරන්නේ. මේ බුත්කන්ද කියන හරියේදී අපිට ගොංගල කඳු වැටිය පෙවුන ආකාරය. අර පේන ගොංගල කඳු වැටියේ ගොනෙකුගේ හැඩයට හිස හැඩයට තියෙන හින්දා ගොංගල කන්ද කියලා මේක ජනප්‍රවාද ඉතින් නමක් දාලා තියෙනවා. මේකේ රූපවාහිනී සම්ප්‍රේෂණ කුළුණු ඒ වගේ රටේ වැදගත් දේවල් කිහිපයක්ම තියෙනවා කියලා තමයි ආරංචිය තියෙන්නේ. මේ හරියට ඉතින් ඇඹිලි පිටියේ සෙවණගල පැත්ත චන්ද්‍රිකාවව ඒ වගේ ගොඩාක් දේවල් දැක් ගන්න පුළුවන්. බලන්න කොච්චර අපූර්වද කියලා. ඔන්න පේන්නේ ගොංගල කඳු වැටි. ඔයගොල්ලන්ට පොඩිවට පේනවා ඇති අර රූපවාහිනී සම්ප්‍රේෂණ කුළුණු මීදුමත් එක්ක වැහිලා හින්දා වැඩිය පේන්නේ නැතුව ඇති. ඒත් එක්කම බලන්නකෝ මීදුම හිමින් ගලාගෙන ගමන් කරන හැටි. මේ හරියට වෙන්න තමයි මෝර්නින් සයිට් හිමිදිරි පෙස් තියෙන්නේ. ඔන්න දැන් නම් අපි වංගු 10ට කිට්ටු වුණා. සූර්ය කන්දත් පහු කරලා. අර බලන්නකෝ කුඩා මීදු මලාවක් මේ කන්ද දිගේ ගලන හැටි. ඉතින් ඔන්න ඔහොම තමයි වංගු 10
උඩම තමයි 10 වෙනි වංගුව තියෙන්නේ. අපි 15 ගමන් කරන රක්වාන පැත්තනේ. ඉතින් ඉදිරියේදී 10 වෙනි වංගුවේ ඉඳන් අපි හම්බ වෙමු. කාර්යබහුල ලෝකයක ඉන්න අපි මාසිකට දවසක් හරි මේ වගේ තැනක ඇවිදලා පොඩ්ඩක් මනස නිරවුල් කරගන්න පුළුවන් නම් කොච්චර වටිනවද? අවට පරිසරයේ සුන්දරත්වය විඳිමින් ඒව මේ දැස් දෙකෙන්ම දැකලා හරියට නිකන් භාවනාවක් වගේ. ඇත්තටම මම නම් සබාදහමත් එක්ක ගෙවන්න පුදුම කැමැත්තක් තියෙනවා. ඒක හරි මානසික නිදහස්. ඉස්සර නම් මේ මාර්ගය ඉතා පටුවිලු. ඔය ගොඩාක්ම තියෙනවා කියන්නේ වැලමිටි වංගු. ඉතින් මේවයි දෙතුන් පාරක් වාහනයක් රිවර්ස් කළා තමයිලු ආපහු ඉස්සරහට ගමන් කරන්න. ඔන්න තියෙනවා 10 වෙනි වංගු. හැඩියෙම පේනවනේ කොච්චර නම්මක් මේ වංගුවේ තියෙනවද කියලා. ඉතින් මේ වගේලු 10ම තියෙන. බලමු අපි තව දුරට ඉස්සරහට ගමන් කරලා. ඉතින් මෙම කඳු බෑවුමෙන් වම්පසට පෙන්න තියෙන්නේ ඔය රක්වාන උඩ කඩේ ආච්චි කෙනෙක් කියපු විදියට නම් සිරිපාදෙත් පේනවලු. මේ දවස්වලදී මීදුම ටිකක් වැඩි හින්දා ටිකක් දුරටම පේන්නේ නැහැ. මේ වංගු 10 පිරලා තින්නේ ලොකු පයින්ස් කැලයක් තුල. ඉතින් හරි ලස්සනයි. බලන්නකෝ අර මීදුම තියෙන හැටි. යමු තව ටිකක් ඉස්සරහට. ඒත් එක්කම පුංචි ඉල්ලීමක් කරනවා. ඔගොල්ලෝ කොතැනක කොහේ නරඹන්න ගියත් ඕගොල්ලෝ ගෙනියන ප්ලාස්ටික් අපද්‍රව්‍ය අරෝමේව තැන් තැන් වල දාන්න එපා. මම නම් මගේ බෑග් එකට දාලා ගෙදර යනවා. සමහර විට මූට පිස්සු කියලා. ඒ වුණා සබාදහමට ආදරය කරන මිනිස්සෙක් කවදාකවත් සබාදහමට කෙලිකසල එකතු කරන්නේ නැහැ. ඔන්න 9 වෙනි වංගුව. හත්වෙනි වංගුවට වෙන්න තියෙනවා මේ සූර්යකාන්ත සීනාසනේ. ඒක සාමින්වාසී නමක් තමයි මේ අලංකාර ගල්පෝරු නිර්මාණය කරලා තියෙන්නේ. ගොඩක් ඉතින් කාලය වැය කරලා බොහෝ පිරිවැයක් දාලා කරන කටයුත්තක්. හැබැයි මම දන්න විදියට නම් ලෝකෙම පළවෙනි වතාවට තමයි මේ වගේ ගල්පෝරු 10ක් සහිත මාර්ගයක් හම්බ වෙන්නේ. වංගුවට තවත් අපූර්ව ලස්සනක් එකතු කරලා තියෙනවා. ඔය බලන්න ඈත පේන අපූර්ව
ඔය තියෙන්නේ 8 වෙනි මංගුව. මේ මංගුව තාම නිර්මාණය කළ නොමැති හින්දා තාම අර මේ ගල්පූරු නම් නිර්මාණය කළ නැහැ. තාම මේ වගේ පස් පිළිලි අල්ලලා මාර්ගය තවත් බොහෝ සංවර්ධන කටයුතු කරන්න තියෙනවා. හරි අපු. මෙන්න මේ වංගුවේ තමයි තියෙන්නේ අර මම කිව්ව ආරණ්‍ය සේනාසනේ. ඉතින් අද කාල වේලාව නැති හින්දා ආරණ්‍ය සේනාසනේ පැත්තට නම් අපි යන්න උනේ නැහැ. ආරණ්‍ය සේනාසනේ ගොඩක් වටින තැනක්. භාවනා කරන මෙඩිටේෂන් කරන කට්ටියන්ට තා වටින තැනක්. ඇතුළෙත් ගොඩක් දේවල් බලන්න තියෙනවා. ලංකාවේ පළවෙනියටම කලය කරපු සඳකඩ පහනක් තියෙන්නේ මේ ආරණ්‍ය සේනාසනේ කියලා තමයි මම අහලා තියෙන්නේ. ඉතින් තවත් දවසක මේ පැත්තට આવොත් මේ ආරණ්‍ය සේනාසනේ ඇතුළටත් යන්න බලාපොරොත්තු වෙනවා. ඔන්න මේ තියෙන්නේ 6 වෙනි වංගුව. මේක තාම වැඩ කරගෙන යනු තාම ගල්පෝරුව එහෙමනම් සවි කරලා නැහැ. ඔය තියෙන්නේ 5 වෙනි වංගුව. මේ හරියෙන් කුඩා දියැලක් පහට ගලා හැරුණු ඒක ඉතින් නතර වෙලාම තමයි බලන්න ඕනේ. ඔය ගල්පෝරුවත් එක්ක දකුණතින් ඒ කුඩා දියැල පහට ගමන් කරනවා. ඇත්තටම ඉතින් පොඩ්ඩක් ඉතින් මග නැවතිලා වටපිටාවත් බලන්න ඕන. අර ඈතින් රක්වාන කඳු වැටියෙන් සිරීපාදි
එතනින් එහාට හැටන් ඒ වගේ ලස්සන කඳු වැටි ටික ඉතා ලස්සනට මෙම ස්ථානයට පේනවා. ඔය ඉස්සරහින් තියෙන 4 වෙනි වංගුව. ඒක නම් තව ගොඩක් වැඩ තියෙනවා. අපි යනකොටත් බැකෝ යන්ත්‍ර වලින් මාර්ගය සකස් කරන ගමන් ඉඳී. 4 වෙනි වංගුවට ඉතා ලස්සනට ඈත කඳු වැටි පේන ආකාරය බලන්නකෝ. මීදුම නිසා කඳු වැටි 3යි පේන්නේ. ඒකත් කොටස් ආකාරයට. හරිම ලස්සනයි. ඔන්න දැන් මේ ගමන් කරමින් ඉන්නේ 3 වෙනි වංගුව. මේ වංගුව ළඟිනුත් බානු කුඩා දියැල්ලක් පල්ලෙහාට වැටෙන හැටි. හැබැයි උගුල්ලාවත් එන්න ඕන දෙනියායේ ඉඳන් සූරියකන්ද හරහා. ඒ මොකෝ වටේ තියෙන පරිසරයේ සුන්දරත්වයේ විඳින්න එන්න පුළුවන් නිසා.
ඔන්න මේ පව් කරන්නේ දෙවෙනි මංගුව. දැන් නම් ඉතින් ගමනාන්තයට ළඟයි. සූරිය කන්දෙන් ආවොත් 10 වෙනි වංගුව, රක්වාන පැත්තෙන් ආවොත් 1 වෙනි වංගුව. මේ තියෙන්නේ 1 වෙනි වංගුව. ඉතින් ඔන්න ඔහොමයි ඉතින් අපේ වංගු 10 ගමනාන්තය. ඉතින් මෙච්චර සුන්දර පරිසරයකට ඇවිල්ලා ටිකක් ඒ පරිසරයේ සුන්දරත්වයේ වින්ද වගේම පොඩි දිය පාරකින් නාගත්තේ නැතොත් ඒකෙත් ඇති වැඩකුත් නැහෙනේ. ඉතින් පළවෙනි වංගුවේ ඉඳන් මීටර් 800ක් වගේ දුරින් මෙන්න මේ ලස්සන දිය ඇල්ල තියෙනවා. ඉතින් මේකෙන් නාලා එහෙනම් අපි අද ඔබෙන් සමුගන්නවා. සියලු දෙනාටම ජය වේවා. travel guide. ආයෙත් වීඩියෝෙන් හමු වෙමු.